අද මේ මාධ්‍ය හමුව සඳහා මමත් සමග සහභාගී වනවා ජාතික නිදහස් පෙරමුණේ ජාතික කමිටු සමාජික මතුගම ප්‍රාදේශීය සභාවේ ජාතික නිදහස් පෙරමුණේ අපේක්ෂක කණ්ඩායමේ නායක හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සංජය කරවිට සහෝදරයාත් ඒ වගේම මෙවර කැස්බෑව නගර සභාවට ජාතික නිදහස් පෙරමුණෙන් ඉදිරිපත්ව සිටින විනිතා මිරිහාන සහෝදරියත් මේ මාධ්‍ය හමුව සඳහා මමත් සමග සහභාගී වෙනවා. අද අපි තමුන්නාන්සලා මගින් මේ රටේ ජනතාව දැනුවත් කරන්න උත්සාහ කරන්නේ ඔබ දන්නවා පසුගිය අප්‍රේල් මාසේ 5 වෙනිදා ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී සහ ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර දිසානායක අතර ගිවිසුම් 7ක් අත්සන් කරනු ලැබුවා. දැන් මේ ගිවිසුම් 7 සම්බන්ධයෙන් බරපතල ආందోලනයක් ඇති වී තිබෙනවා. මේ ගිවිසුම් 7 අත්සන් කරනු ලැබුවේ ඉතාම බරපතල ලෙස ප්‍රජාතන්ත්‍රවාදයේ උල්ලංඝනය කරලා ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස මේ ගිවිසුම් 7 පිළිබඳ තාම රටේ ජනතාව දන්නේ නැහැ. ජනාධිපතිවරණයේදී අනුර දිසානායක මහත්තයාව පත් කරපු ජනතාවවත් 159ක් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර මාලිමාවට දීපු ජනතාවවත් අවම වශයෙන් දන්නේ නැහැ මේ ගිවිසුම් 7 මොනවද තියෙන්නේ අඩංගු කාරණා පිළිබඳව. රටේ ජනතාව දන්නේ නැහැ වගේම තමයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දන්නේත් නැහැ. පාර්ලිමේන්තුවට මේක ඉදිරිපත් කළෙත් නැහැ. විතරක් නෙමෙයි කැබිනට් එකට ඉදිරිපත් කළෙත් නැහැ. අමාත්‍ය මණ්ඩල කටයුතු පිළිබඳ සංග්‍රහය පවා උල්ලංඝනය කළ තමයි මේ ගිවිසුම් 7 අත්සන් කළේ. ඒ වගේම සාමාන්‍යයෙන් රටවල් දෙකක් අතර ගිවිසුම් අත්සන් කරනකොට ඒකට අදාළ ජාත්‍යන්තර නීතියක්, රීතියක්, සම්ප්‍රදායක් තියෙනවා. ඒ ජාත්‍යන්තර නීතිය තියෙන්නේ වියනා සම්මුතිය මගින් ඇති කරපු සම්ප්‍රදායක් නීතියක්. එතකොට මෝදි සහ අනුර දිසානායක අත්සන් කරපු මේ ගිවිසුම් අත්සන් කිරීමේදී වියනා සම්මුතියත් උල්ලංඝනය කළා. එක පැත්තකින් අමාත්‍ය මණ්ඩල කටයුතු පිළිබඳ සංග්‍රහය උල්ලංඝනය කරලා තියෙනවා. ගිවිසුම් දාලා නැහැ අමාත්‍ය මණ්ඩලයට. දාලා තියෙන ගිවිසුම් 7ක් අත්සන් කරනවා කියන කැබිනට් පත්‍රිකාව විතරයි. ඒ කැබිනට් පත්‍රිකාවත් එක්ක අත්සන් කරන ගිවිසුම් 7 අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යුතුව තිබුණා. ඒක තමයි නීතිය. නමුත් ඉදිරිපත් කළේ නැහැ. අත්සන් කළේ අනුමැතිය ගත්තේ කැබිනට් එකෙන් හිස් කොලයකට. ගිවිසුම් 7ක් ඉදිරිපත් කිරීම සඳහා අනුමැතිය ගත්තා. ගිවිසුම් 7 සඳහා අනුමැතිය ගත්තේ නැහැ. කියන්නේ කැබිනට් මණ්ඩලය තාම දන්නෙත් නැහැ මේ ගිවිසුම් වල තියෙන කුමන වගන්තිද එකඟතාවද කියලා. ඒ අනුව අමාත්‍ය මණ්ඩල කටයුතු පිළිබඳ සංග්‍රහය උල්ලංඝනය කරලා තියෙනවා. ඊළඟට ජාත්‍යන්තර ගිවිසුම් රටවල් දෙකක් අතර රාජ්‍යන් දෙකක් අතර අත්සන් කරන ගිවිසුම් අත්සන් කිරීමේදී අනුගමනය කළ යුතු සම්ප්‍රදායන් රීතීන් සහ නීතීන් තියෙනවා වියනා සම්මුතියේ ඒකත් උල්ලංඝනය කරලා තියෙනවා. මේ විදිහට බරපතල ලෙස ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස ජාත්‍යන්තර ගිවිසුම් නීති පවා උල්ලංඝනය කළා. රටේ ජනතාවට වසන් කළා. පාර්ලිමේන්තුවට වසන් කළා. කැබිනට් එකට වසන් කළා අත්සන් කරපු මේ හොර ගිවිසුම් පිළිබඳ තාමත් බොරු දිගින් දිගටම බොරු කියමින් මේ හොරකම මේ බොරුව මේ වංචාව මේ නීච පාවාදීම වසන් කරන්න හදනවා. දැන් මේක තාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා නැහැ. නමුත් පාර්ලිමේන්තුවට තාම ඉදිරිපත් කළේ නැතුණාට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහත්තයා කියනවා සමාජ මාධ්‍ය සමුඛ සාකච්ඡාවකදී මේක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා කියලා. අපි බලමු ටිල්වින් සිල්වා මහත්තයා වචන වලින්ම කොහොමද මේක ඉදිරිපත් කළා කියලා කියන්නේ කියලා.
දැන් ආරක්ෂක ගිවිසුමක් සම්බන්ධයෙන් මේ අත්සන් කරපු ගිවිසුම් 7ක් අත්සන් කළා. මේ ගිවිසුම් රටේ ජනතාවට විශේෂයෙන් කැබිනට් මණ්ඩලයටවත් ඉදිරිපත් කර නැහැ කියන චෝදනාව දිගින් දිගට මෙලෙනවා. ඇයි මේ හොර රහසය? ඇයි මේක මේ ජනතාවට මාධ්‍යට ඉදිරිපත් කරන්න බැරි තරම් හැංගිච්ච රහස මොකක්ද මේක ඇතුලේ? මේ මිනිස්සු මා පට්ටපල් බොරුකාරයෝ. ඔය ගිවිසුම් ටික කැබිනට් මණ්ඩලෙ ඉදිරිපත් කරලා අනුමැතිය අරගෙන නීතිපතිට යවලා නීතිපතිකෙනුත් නීතිමය අනුමැතිය අරගෙන තමයි අත්සන් කරේ. ප්‍රසිද්ධිය අත්සන් කරේ හොරෙන් නෙවෙයි. ඊට පස්සේ ඒක දැන් පහුගිය දවසක පාර්ලිමේන්තුව සභාගත කරා. දැන් පාර්ලිමේන්තුවේ සභාගත ඕනෙකට ගන්න පුළුවන්. දැන් මේ අප්‍රේල් 5 මේ ගිවිසුම අත්සන් කළා. අප්‍රේල් 11 වෙනිදා තමයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා කියන්නේ මේ ගිවිසුම් පාර්ලිමේන්තුවට සභාගත කළා කියලා. දැන් තාම සභාගත කරලා නැහැ. අපි නෙවෙයි කියන්නේ සභාගත කළේ නැහැ කියලා. කවුද කියන්නේ? ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා. මේ ඔහු කියනවා ඉදිරිපත් කළේ නැහැ කියලා. ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් ඒවා පාර්ලිමේන්තුව ඉදිරිපත් කරනවා. ඒකට යම් කාලයක් ගත වේවි. ඔව් අපි අනිවාර්ය වශයෙන්ම ඉදිරියේදී ඒ තොරතුරු මේවා අවබෝධතා ගිවිසුම් පමණයි. ඒ තොරතුරු පාර්ලිමේන්තුවට එදරව් කරනවා ඉදිරියේදී. එතකනුත් ඉන්න අමාරු නම් තමයි අපි කිව්වේ මේ තොරතුරු නැග මේ පණ දෙනුත් අහන්න පුළුවන් සමහර දේවල්. මේ ඔබට පේනවා. මේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා කියනවා 4/22 අප්‍රේල් 22 වෙනිදා කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මේ ගිවිසුම් තාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා නැහැ. අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒවට යම් කාලයක් ගත වෙයි කියලා. දැන් බලන්න පරස්පරතාවය. ටිල්වින්සුල මහත්තයා ප්‍රධාන ලේකම් ටිල්වින්සුල මහත්තයා අප්‍රේල් 11 වෙනිදා කියනවා මේ ගිවිසුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලාලු තියෙන්නේ. පාර්ලිමේන්තුවෙන් දැන් සභාගත කරලාලු තියෙන්නේ. ඕන කෙනෙකුට ගන්න පුළුවන්ලු. මේ ටිල්වින්සුල මහත්තයා. නලින්ද ජයතිස්ස මහත්තයා ඊට දවස් 11කට පස්සේ අප්‍රේල් 22 වෙනිදා අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කියනවා මේ ගිවිසුම් තාම සභාගත කරලා නැහැ. ඒකට යම් කාලයක් ගත වෙයි මේ ගිවිසුම් සභාගත කරන්න. එතකන් ඉන්න බැරි අය ඉන්නවනම් තොරතුරු දැනගැනීමේ පනත යටතේ මේව ගන්න කියලා. මේ කාටද මේ බොරු කියන්නේ? මේ කාටෝ මේ අන්දන්නේ? දැන් අපි සාමාන්‍යයෙන් දන්නවා ටිල්වින්සුල මහත්තයා මේ මැතිවරණ දේශපාලන හිටපු කෙනෙක් නෙවෙයි. දැන් ජනාධිපතිවරයා නම් අනුර දිසානායක මහත්තයා නම් ඉතින් බොරු කියන්න රුසියෙක්නේ. දුවන බොරුනේ කියන්නේ. අතේ පැලවෙන බොරුනේ කියන්නේ. කටේ තොලේ ගෑවෙන්නේ නැති වෙන බොරු කියනවා කියන එක දැන් ලෝක ප්‍රකටයිනේ. දැන් කවුරුත් දන්නවා ජනාධිපතිවරයා කියන්නේ බොරුවෙන් තමයි පවතින්නේ කියලා. හැබැයි මේ ටිල්වින්සුල මහත්තයා කියන්නේ එහෙම කෙනෙක් නෙවෙයි කියන සන්නාමයක් තමයි තිබුණේ. දැන් එතුමා කියනවා මා අමූලික ගල් පැලන බොරු මේ ගිවිසුම වලට අදාළව. බලන්න මේ ආණ්ඩුවේ අර්බුදය. එතරම් අර්බුදයකට පත් වෙලා තියෙන්නේ මේ පාවාදීම ගිවිසුම සම්බන්ධයෙන්. ඒ විතරක් නෙමෙයි. එක පැත්තකින් රටට වසන් කරලා රටට හොරෙන් ජනතාවට හොරෙන් පාර්ලිමේන්තුවට හොරෙන් කැබිනට් මණ්ඩලයට හොරෙන් මේ රටේ කරන දේ මහා පාවාදීම පිළිබඳව අද මේ පාවාදීම ඒ අයම කියනවා මේක පාවාදීමක් කියලා. කොහොමද කියන්නේ? දැන් පෙරේදා පැවතිච්ච අමාත්‍ය මණ්ඩල දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා අමාත්‍ය නලින්ද ජයතිස්ස කියනවා මේකේ ඇතම් තොරතුරු අපිට හෙළිදරව් කරන්න නම් ඉන්දියාවෙන් අවසරයක් ගන්න වෙනවා කියලා. අපි ඒකත් බලමු නලින්ද ජයතිස්ස අමාත්‍යවරයාම කියන ආකාරයට. තකදී ඉන්දියන් ප්‍රයිම් මිනිස්ටර් මෝඩි ආපු වෙලාවේ අපි ගිවිසුමක් අත්සන් කර ආරක්ෂා සහයෝගිතා ගිවිසුමක්. ඒ සම්බන්ධ ඒකේ තියෙනවද මේ චීන පර්යේෂණ නැවට ලංකාවට එන්න බෑ කියලා මොනවාරි මේකත් වෙන පරිච්ඡේදයක් තියෙනවද? අවබෝධතා ගිවිසුම් එකක් නෙවෙයි 7ක් අත්සන් කළා. සෞඛ්‍ය
ආරක්ෂක බලශක්ති සහ ඩිජිටකරණය සම්බන්ධයෙන් ඒ සහයෝගිතා ගිවිසුම මොනවාරි ඒ වගේ ඒ සම්බන්ධ මොනවාරි ලියලා තියෙනවද අමතුමා? අපි බලාපොරොත්තු වෙනවා මේ සමහර කරුණු සම්බන්ධයෙන් ඇත්තම දෙපාර්ශ්ව එකඟතාවයක් අවශ්‍යයි ඒ තොරතුරු ගැන සඳහන් කරන්න. දැන් බලන්න. දැන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කරනවා මේ රටේ මේ ආందోලනයට තුඩු දීලා තියෙන මේ ගිවිසුම් මේ විශේෂයෙන්ම ආරක්ෂක ගිවිසුම් සම්බන්ධයෙන් මේ පිළිබඳ කිසිවක් තාම දන්නේ නැහැ. රටේ ජනතාව කවුරුවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ආරක්ෂක විශේෂඥයෝ උපදේශකයෝ කැබිනට් මණ්ඩලය කවුරුවත් දන්නේ නැහැ. ඒ වගේම තමුන්නාන්සලා දන්නවා 2017 ලංකාව ආරක්ෂක ප්‍රතිපත්තිය සම්මත කරගත්තා. දැන් මේ ආරක්ෂක ප්‍රතිපත්තිය මේ ගිවිසුමත් එක්ක ගැටෙනවද නැද්ද? මේ ආරක්ෂක ප්‍රතිපත්තියට මේ ගිවිසුම් අනුකූලද නැද්ද? මේවා කිසිවක් දන්නේ නැහැ. ඒ නිසා තමයි දැන් මාධ්‍යවේදීන් මේ රටේ ජනතාවගේ ප්‍රශ්නය තමයි මතු කරන්නේ. ඒතකොට දැන් මොකද්ද කියන්නේ? ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා කැබිනට් ප්‍රකාශක කියනවා මේ ගිවිසුමේ ඇතැම් තොරතුරු මේ ගිවිසුම් වල ඇතැම් තොරතුරු හෙළිදරව් කරන්න නම් ඉන්දියාවේ එකඟතාවය ගන්න ඕන. දෙපාර්ශ්වයේ එකඟතාවය තියෙන්න ඕන. දෙපාර්ශ්වයේ කියන්නේ ඉන්දියාවේ එකඟතාවය තියෙන්න ඕනේ. ඒ කියන්නේ දැනටමත් ඉන්දියාවේ ප්‍රාන්තයක් බවට ශ්‍රී ලංකාව පත් වෙලා ඉවරද? නොයසේනම් මේ ගිවිසුම අත්සන් කළාට පස්සේ තමන්ගේ රටේ ජනතාවට මේවා කියන්න බැරි ඇයි? අපි මතු කරනවා. ඒ නිසා ඊටම භයානක තත්වයක් සිංහල හින්දු අලුත් අවුරුදු සමය තුල මේ ගිවිසුම අත්සන් කළා. මේ ගිවිසුම පිළිබඳ අවධානය අඩු වෙලා සිංහල අලුත් අවුරුද්දට අදාළ අවධානය සමාජය යොමු වෙන වෙලාවේ අනිත් පැත්තෙන් දැන් දළදා වන්දනාවට මුළු රටම ඒ දිහා මාධ්‍ය ආයතනයි සියල්ල බලා ඉන්න වෙලාවේ මේ මහා පාවදීම අද සිදු කෙරමින් පවතිනවා. මේ මහා පාවදීම සිදු වෙමින් තිබෙනවා. මේ පාවදීලා තියෙන මේ රටේ ජනතාවගේ අනාගතය, මේ රටේ ජනතාවගේ මේ රටේ ස්වෛරීත්වය, මේ රටේ නිදහස මේ පාවදීලා තියෙන අමුවේ. මේ ගිවිසුම ඉන්දියානු විදේශ ලේකම් වික්‍රම් මිශ්‍ර කියනවා මේ ගිවිසුම 1987 ජේ.ආර්. රජීව් අත්සන් කරපු ඉන්දු ලංකා ගිවිසුමටත් වඩා විස්තීර්ණ ගිවිසුමක් කියලා. අපිට මේ කියන්නේ ඉන්දියානු විදේශ ලේකම්වරයා. එවැනි විස්තීර්ණ ගිවිසුමක් ඊතරම් බලවත් එකඟතාවයක් තමයි මේ අත්සන් කරලා තියෙන්නේ හොර රහසේ රටට නොදන්ව අත්සන් කරලා තියෙන්නේ. තාමත් රට දන්නේ නැහැ. තාමත් රටට බොරු කියනවා. තාමත් ජනතාව අන්දනවා. එක පැත්තකින් මේ ඇන්දිල්ල මාලිම ආණ්ඩුව මේ කරන ඇන්දිල්ල ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා මේ කරන ඇන්දිල්ල ජනතා විමුක්ති පෙරමුණ කරන මේ ඇන්දිල්ල මාලිම ආණ්ඩුව මේ කරන ඇන්දිල්ල අපි දැඩි පිළිකුලෙන් යුක්තව නැවත නැවතත් හෙලා දකිනවා. ඒ වගේම අපි කියනවා වහාම මේ ගිවිසුම් 7 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඕනේ. ජනතාවට මේ ගිවිසුම් 7 තියෙන අඩංගුව පිළිබඳ දැනගන්න වහාම ඉඩ සලස්වන්න ඕන. මේක එක කතා කියා මේ ගිවිසුම් ජනතාවට වසන් කරලා දැමීමට මේ ආණ්ඩුවට කිසිදු අයිතියක් නැහැ. ඇයි? තමුන්නාන්සල් දන්නවා රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ අවපොත්තා ගිවිසුම් අත්සන් කරනවා කියලා කියනකොට ඉන්දියාවේ ගිහිල්ලා සාකච්ඡා කරලා එනකොට මොනවද විපක්ෂයේ හිටිද්දී අනුර දිසානායක එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කිව්වේ? ජාතික ජනබලවේගයේ නායකයෝ කිව්වේ මේ ගිවිසුම් අත්සන් කරන්න දෙන්නේ නැහැ. දේශප්‍රේමී ආණ්ඩුවක් අපි හදනවා මේ රටේ ඒ පාවදීමකට අපි කිසිදු ඉඩක් දෙන්නේ නැහැ කියලා කිව්වා. ඒක හරි කියපු එක. ඒ විතරක් නෙවෙයි තමුන්නාන්සල් දන්නවා 987 රජීව් ගාන්ධි ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාත් එක්ක මේ ගිවිසුම අත්සන් කරන වෙලාවේ ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරන වෙලාවේ ඒකට විරුද්ධව ඒකේ බල දුර්වල කරන්න ඒ ගිවිසුමෙන් වෙන රටට වෙන හානිය රට ඉන්දියානු ප්‍රාන්තයක් බවට පත් වෙන එක වළක්වන්න ජනතා විමුක්ති පෙරමුණ තමයි මහා ජන අරගලයකට මැදිහත් උනේ. සිවිල් යුද්ධ තත්වයක් ඇති කළේ. සිවිල් යුද්ධයට මැදිහත් උනේ 60000ක් මැරුණා. 60000ක් ජීවිත පූජා කරන්න සිද්ධ වුණා. ජනතා විමුක්ති නායක රෝහණ විජේවීර සෝදරයා ඇතුළු 60000ක් ජීවිත පූජා කළා තමයි ඒ පාවාදීම යම් පමණකට හරි නවත්ත ගන්න පුළුවන් උනේ. ඒ පාවාදීමෙන් සරබාල කරන්න පුළුවන් උනේ. පළාත් සභා
ස්ථාපිත වෙච්ච එක විතරයි උනේ. සුදුවලියෙක් ස්ථාපිත වුණා. ඒ පාවාදීම ආපස්සට හරවන්නේ දා ජීවිත 60000ක් පූජා කරන්න සිද්ධ වෙච්ච ව්‍යාපාරයක්. තමන්ගේ නායකයාගේ ජීවිතේ පූජා කරන්න සිද්ධ වෙච්ච ව්‍යාපාරයක් තමයි අද තමන්ගේ උරුමයට පස්ස හරවලා. තමන් එක්ක එකට හිටපු. තමන් එක්ක එකට ඉඳලා මියදුණු සහෝදරුන්ට දෙතිස් වද බන්ධනයෙන් ලක් වෙච්ච සහෝදරුන්ගේ ජීවිතවලට ඒ සොහොන්කොත් වලට මුද්‍රා කරලා තමයි අද ජනතා විමුක්ති පෙරමුණ මේ කිවිසුම අත්සන් කළා තියෙන්නේ. හොරෙන් රටට හොරෙන් පාර්ලිමේන්තුවට හොරෙන් කැබිනට් එකට හොරෙන්. ඒ නිසා අපි නැවතත් අවධාරණය කරනවා. තවදුරටත් මේවා වසන් කරන් ඉන්න එපා. වහාම පාර්ලිමේන්තුවේ මේ හොර කිවිසුම් හතම ඉදිරිපත් කරන්න. ඒ වගේම අපි මේ රටේ ජනතාවට කියනවා මේ මහා පාවදීමට එරෙහි ඔබට තිබෙනවා මහා වගකීමක්. ඒ එළමෙන පළාත් පාලන මැතිවරණේ. මේ එළමෙන පළාත් පාලන මැතිවරණේදී මේ පාවදීමට ඔබ එකඟ නැහැ. මේ පාවදීම සම්බන්ධයෙන් ජනමත විචාරණයක් බවට මැයි 6 වෙනිදා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණේ පත් කර ගන්න ඕන. අද පාර්ලිමේන්තුවේ ඇතුලේ ඉන්න විපක්ෂය මේ කිවිසුම් හනුමේ නියලයි. පාර්ලිමේන්තුවේ තමුන්නාන්සලා දන්නවා 159ක් ඉන්නකොට ජාතික ජන බලවේගයෙන් 171ක් ඉන්නවා മന്ത്രിලා 71ක් മന്ത്രിවරු ඉන්නවා විපක්ෂයෙන්. දුරකථනයේ മന്ത്രിවරු ඉන්නවා, පොහොට්ටුවේ മന്ത്രിවරු ඉන්නවා, සිලින්ඩරේ മന്ത്രിවරු ඉන්නවා. මේ ආදී විවිධ දේශපාලන ව්‍යාපාරවල බලවේගවල മന്ത്രിවරු පාර්ලිමේන්තුවේ 71ක් ඉන්නවා. අද කෝ මේ කිවිසුම් පාර්ලිමේන්තුවට නොදා අත්සන් කරනකොට, මේ කිවිසුම් කැබිනට් එකට නොදා අත්සන් කරනකොට, මේ කිවිසුම් තාමත් පාර්ලිමේන්තු മന്ത്രിවරු දැනගන්න විදියක් නැති වෙනකොට කෝ සජිත් ප්‍රේමදාසලා නිහඬයි. නාමල් රාජපක්ෂලා නිහඬයි. කෝ අනිත් නායකයෝ නිහඬයි. අද පාර්ලිමේන්තුව ඇතුලේ ඉන්නේ මේ කිවිසුම් වලට පක්ෂපාතී විපක්ෂයක්. ඉන්දියාවේ ඉන්දියාවත් එක්ක හුරතල් වෙන විපක්ෂයක්. ආණ්ඩුවත් වගේම මේ දෙකම මේ කිවිසුම් හොර කිවිසුම් වලට එකඟතාවය පළ කරලා තියෙනවා. ඒ නිසා මේ කිවිසුම් වලට මේ පාවදීමට විරුද්ධ දේශපාලන බලවේග ඉන්නේ අද පාර්ලිමේන්තුවෙන් එළියේ. ඒ අතර ප්‍රමුඛම දේශපාලන ව්‍යාපාරයක් ජාතික නිදහස් පෙරමුණේ අපි. මේ කිවිසුම එන්න කලින් මේ කිවිසුම ආවට පස්සේ අපි අපේ විරෝධය අපේ මැදිහත් වීම අපි දිගින් දිගට මේ වෙනුවෙන් දියත් කළා. ඒ නිසා අපි අදත් කියනවා මේ කිවිසුම ආපස්සට හරවන්න ඕනේ. ඒ හැරවීමේ හැකියාව තියෙන. ඒ කිවිසුමට එරෙවීමේ හැකියාව තියෙන. අන් කාටවත් නෙමෙයි මේ රටේ ජනතාවට. මැයි 6 වෙනිදා මේ අප්‍රේල් 5 කරපු ජාතික ජන බලවේග ආණ්ඩුව රටට හොරෙන් කරපු මේ මහා පාවදීම ආපස්සට හරවන දිනේ බවට මැයි 6 වෙනිදා පත් කරගමු. ආන්ගේ වෙනුවෙන් මේ කිවිසුම් ඉරාදමන තීරණයක්, මේ පාවදීම ආපස්සට හරවන තීරණයක් මැයි 6 වෙනිදා ගන්න මේ රටේ ජනතාවට අපි ආරාධනා කරනවා. ජාතික නිදහස් පෙරමුණත් එක්ක පංචාවුදේ ලකුණෙන් රට පුරාම තරඟ වදින අපේක්ෂකයන්ට තමන්ගේ ඡන්දය පළ කරලා මේ කිවිසුම ආපස්සට හරවන මේ හොර කිවිසුම් ආපස්සට හරවන තීරණයක් ගන්න කියන ආරාධනාවත් මේ ගාම අපි රටේ ජනතාවට කරනවා.